මගේ කලින් වීඩියෝස් බලලා ගොඩාක් දෙනෙක් Office 2021 සහ 24 සාර්ථකව ඉන්ස්ටෝල් කරගෙන තිබුණා. මේ වීඩියෝ එක බලලා ඔයාගේ Office package එක තවදුරටත් ඔයාලට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. මම කියලා දෙන ස්ටෙප්ස් ඔක්කොම ඔයා ඒ විදිහටම ෆලෝ කරන්න. ඔයාලට අනිවාර්යයෙන්ම product activator එකත් එක්ක මේ version එක download කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුව මේක ඉන්ස්ටෝල් කරගන්න ඕන නම් ඔයා මුලින්ම කරන්න ඕන ඔයා දැනට මොකක් හරි Office package එකක් ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා නම් ඒක මුලින්ම uninstall කරගෙන ඉන්න ඕන. ඉතින් ඔයා තාම මාව subscribe කරලා නැත්නම් subscribe button එක click කරලා මගේ channel එකටත් එකතු වෙන්න. දැන් ඔයාගේ browser එක open කරගෙන Google එකේ search කරන්න config.office.com කියලා. එතකොට ඔයා මෙන්න මේ වගේ website එකකට අරන් යනවා. ඉතින් ඔයා මේකේ පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන create කියලා button එකක් තියෙනවා. ඒක උඩ click කරන්න. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාගේ setup එක config කරගන්න ඕන. මුලින්ම ඔයාගේ system එකේ architecture එක මොකක්ද කියලා මෙතනින් select කරන්න ඕන. ඒක ඔයා දන්නේ නැත්නම් ඔයාගේ machine එකේ search කරන්න system settings කියලා. ඊට පස්සේ system information වලට ගිහිල්ලා ඔයාගේ machine එකේ architecture මොකක්ද කියලා බලන්න. ඉතින් මගේ machine එකේ architecture එක 64 bit නිසා මෙතන 64 base PC කියලා වැටලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයා මෙතන පල්ලෙහාට එනකොට මෙන්න මෙතන Office කියන එක click කරන්න. ඊට පස්සේ මෙතනින් උඩම තියෙන Office 365 කියන එක select කරගන්න. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට එනකොට මෙන්න මෙතන තියෙන ඔයා install කරන්න යන apps ටික. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ටික මෙතනින් select කරගන්න. next දෙන්න. next දුන්නාට පස්සේ මෙතනින් language එක select කරන්න තියෙනවා. ඒකට ඔයා English United States කියන එක දෙන්න ඕන. next දෙන්න. නැවතත් next දෙන්න. next දීලා finally ඔයා මෙතනින් finish කියන එක දෙන්න ඕන. හරි දැන් අපි මේක config කරගෙන ඉවරයි. දැන් export කරගමු. export කියන එක click කරලා මෙන්න මෙතන Office Open XML කියන එක click කරන්න ඕන. ඊට පස්සේ I accept කියන එක දෙන්න ඕන. ඊට පස්සේ export කරගන්න ඕන. ඔයා මේක export කරගන්න ඕන ඔයාගේ C drive එකේ folder එකක් හදන්න Office 365 හරි එහෙම නැත්නම් Office 2025 කියලා හරි. ඔන්න මම මෙතන folder එකක් create කරගත්තා Office 2025 කියලා. ඊට පස්සේ configuration file එක ඔන්න ඒකට download කරගත්තා. හරි දැන් ඔයා ආයෙත් ඔයාගේ browser එක open කරගෙන මේ දීලා තියෙන link එක ඔයා එතන type කරන්න. ඔන්න එතකොට Office package එකේ setup එක අපිට download කරන්න එනවා. හරි අපි මේකත් download කරගන්න ඕන අපි C drive එකේ හදපු Office 2025 කියන folder එකකට. හරි setup එක download කරගත්තට පස්සේ ඔන්න මම එතනට ගිහිල්ලා බලමු මෙන්න configuration file එක සහ setup එක අපි දැන් ඔන්න folder එකට download කරගෙන තියෙන්නේ. දැන් ඔයා මෙතනට ගිහිල්ලා මේ folder එකේ path එක copy කරගන්න ඕන. හරි. copy කරගත්තට පස්සේ ඔයා මෙතන CMD කියලා search කරන්න. CMD කියලා search කරලා ඒක උඩ right click කරලා run as administrator කියන එක දෙන්න ඕන. ඊට පස්සේ මෙතන CD කියලා space එකක් තියලා අපි අර copy කරගත්ත file path එක දෙන්න ඕන. හරි ඊට පස්සේ enter කරාට පස්සේ ඔන්න අපි දැන් මේ folder එක ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට type කරන්න. setup.exe space /configure space configuration.xml ඊට පස්සේ ඔයා enter දෙන්න. හරි ඔන්න දැන් අපි Office package එක install වෙන්නයි යන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ window එකක් එනවා. හරි මේක install වෙන්න මට නම් පැය භාගයක් වගේ කාලයක් ගියා. ඉතින් මේක ඔයාගේ internet connection එකේ strength එක අනුව තීරණය වෙන්නේ. හරි ඔන්න අවසානයේදී මගේ Office package එක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔන්න මගේ machine එකට install වෙලා තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් මගේ Word, PowerPoint වගේ application හොඳට වැඩ කරනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම activate වුණු package එකක්. හරි මෙහෙම install කරනකොට සමහරවිට එයාගේ system එකේ තියෙන requirements අනුව සමහරට එයාලට වැටලා තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ activation required කියලා message එකක්.
හරි. ඒ වගේ ඇක්ටිවේෂන් රික්වයර්ඩ් කියන මැසේජ් එක ඇවිල්ලා තියෙන අයට මගේ channel එකේ තියෙනවා සොලියුෂන් එකක්. ඉතින් ඒ වගේ අයට මෙන්න මේ වීඩියෝ එක බලලා එක පහසුවෙන් ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මේ link එක මම ඔයාලට description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා නම් යාළුවොත් එක්ක share කරගන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න.